තුනේ එක දවසක් සිල් රකින්න කෙත් වටිනාකමක් තියෙනවා. පෙර අතීතේ තමන්ගේ පරම්පරාවෙන්ම ප්‍රවේණියෙන්ම දාස කුලේ ඉපදුන එක්තරා දාසියකට කිසිම නිදහසක් නැහැ. 35 පෙයේම වැඩ. ඊට පස්සේ මෙයා ගෙදර අයිතිකාරයාගෙන් අවසරයක් ඉල්ලුවා. පරලෝවට මටත් යහපත සලසගන්න අනේ මට සිල් ගන්න දෙන්න එක දවසක්. පස්සේ බලමු කියා ඒකත් කල් ගියා. ඔන්න එක්තරා පොයක් දවසක හිටයි කියලා අද හවස් කාලේ කිව්වා. හිට සඳ මෝරා නැගිනවනේ. හිට පොයනේ. උඹත් හැමදාම සිල් ගන්න ඕනෑ කියනවනේ. ඔන්න හිට සිල් ගනින් ඔබ. ඔන්න හෙට උඹ වැඩ කරන්න ඕනේ නැහැ. මුළු ජීවිතේටම උඹ වැඩ කරන්න එපා කියලා ඇහුවමයි ඒ කණින්. කොච්චර මේ කරුමයක් ගෙවන්න ඇතිද? කොච්චර කැඹිරිල්ලක් කඹරන්න ඇතිද? ඔයාලට එහෙම කැඹිරිල්ල නැහැ. අර කෙල්ල සකසලා උදේ උපෝසතිය සමාදන් වුණා. රැය 5 වෙනතුරු උපෝසතිය සකසලා ආරක්ෂා කළා. ආයෙ මට කවදාවත් සිල් ගන්න බැරි වෙයි කියන අදහසින්ම. හිතුවත් හරි මැරෙනකල් එක දවසක් නිදහසක් ලැබිලා නැහැ. එකම එක දවසයි සිල් අරන් තියෙන්නේ. ඒ පින්බලෙන් දෙව්ලොව උපන්නා බොහෝ කලක්. මනුලෝ ඉපදිලා සවැත් නුවර කුලගේක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පටාචාරා රහත් තෙරණිය ගැන ළඟ මහාන වුණා. මහාන වුණත් හරි හිත එක තැනක තියා ගන්නම බෑ. හිත දුවනවා ඇවිදිනවා. ආරාමේ වටේ ඇවිදිනවා. පීඩාව. ඉඳගෙන ඉන්නත් බෑ, හිටගෙන ඉන්නත් බෑ. දවස් 7ක් විඳවලා තියෙනවා මහාන වෙලා. 7 වෙනි දවසේ මේ තෙරණින් වහන්සේ පටාචාරා උත්තමාවිය මුණ ගැහින්න ගියා. පටාචාරා උත්තමාවිය පුදුම විදිහට දහම් අනුශාසනා දෙනවා. පුදුම විදිහට දුක විස්තර කරනවා. පුදුම විදිහට වීරිය ඇති කරනවා. එතුමියකින් ධර්මය අහලා